වගේම අපේ විද්‍යාලයේ සියලු දෙනාගේ අවසරයි ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන් අවසරයි මම කල්පනා කරා මේ පාසලේ බස් දොස් ටිකක් යන්නත් එක්කලා අපි මේ අංශයේ සෝදානම් වෙලා තිබෙනවා අපි ඔබ සියලු දෙනාටම බස් දොස් යන්නත් එක්කලා ආශිර්වාදයක් කරන්න ඕනේ කියලා හිතුණා ඒ නිසා අපි මේ දේවල් නාද මාලාවකුත් අරගෙන අපි සෝදානම් මේ කාර්යකාරී අපි කරන්න වන සියලු දෙනාගෙන් බොහොම අවසරයි සුගත දසදහම් සරණා සුගත සංඝ සරණා සුගත නමදින් මෙතුන් සරණා ගමන් ගුවනින් සර විමන්නත මහා ගරුතර නමින් පොදලුබ කර සමන් සොරිඳුනි මෙමට අවසර පතිනිගිනි පණිපුර අතිනිගඩුරාගේ දූ තනතුර වෙදුනිගිනි පණිපුර පතිනි සොරිඳුනි මෙමට අවසර විමන්නලේකර යාගමන් නැත ඔබගේ වරසර වෙවෙන් පැමුණන වර උපන් දෙවියෝ වදිමි කඩවර දෙරණහත් කට්ටුව ඒ පිට ඉඳන් කිට්ටුව කියමි පාරට්ටුව වදින් දෙවියෝ මෙයත් කට්ටුව මෙතරේ පානින් ගංගාවල වැඩ සිටින්ද මම්මම්බලේන නියම් සියලු යකුන් දුරු කරන්න දුම්වරමින් පතිනි දෙවියෝ නිතරම සව් සතරකින්ද රණුවමින් මල්යානට මෙගමේ දෙවතා රජුවකින්ද वीर मुंडे तुलु देवी कालु कुमार मत्कांतुव केतुव श्रुतिने उतुम के देती देवी का देवर नित मुनि दकिना पिनी सम मत्कांतुव किंग अवसर आई बोवेवा අවසර පස්වාන් දහසකට ඉරහන පවතනා දිරුකප්පාන්තරිය බුදුරන් උතුම් වූ මලේ රජුරුවන් වහන්සේ වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට වැඩ වාසය කරන තැනැත්තේදී ගල් අඩුවන් 900ක් ගෙන්නවාගෙන හෙට දෙහන් ගන්නවා කුළුප් වාගෙන හිමාල දණ්ඩියේ පය ගසාගෙන එනම මෙනම පාලු කරවාගෙන මේ ශ්‍රී ලංකා දීපයට වැඩ වාසය කරන තැනැත්තේදී ඔබ වහන්සේට රන් දුන්නක් නම් ඊතරයක් ගෙනෙන්න ආගෙන විදින්නා වූ අවස්ථාවේදී මේ ශ්‍රී ලංකා දීපේ රැක බලා ගන්න ඕනේ කියලා සිතාගෙන එවැනි අවස්ථාවේදී උන්වහන්සේ මේ ගාදුන්නක් එකට එකතු කරවාගෙන තාගස් බාංග බරවාගෙන දෙවියන් දෙවියන්ගේ රන්දුන රාමසරේ දෙකට බින්දවාගෙන පත්තින දෙවියන්ගේ රන්දල බේග ගිරිහට නවත්වාගෙන විෂ්ණු දෙවියන්ගේ ලිදී පන්වන් ධම්මාගෙන මේ ශ්‍රී ලංකා දීපෙට බාරගත් අවුතුන් මලේ රජුන් වහන්සේ ඔබ වහන්සේ එක් වෙනවත් දෙවෙනුවත් තුන් වෙනවත් දකුණක් දොහොත් මුදුන් කරවාගෙන දොහොත් මුදුන් කරවාගෙන දෙයක් දොහොත් මුදුන් කරවාගෙන අත්‍යන්තරයේ මෙවැනි මේ වේලාවේ මෙවැනි මොහොතේ මෙවැනි මහින්දෝදේ මහා විද්‍යාලයේ මගේ මේ පිම්බිමේ මාගේ මේ දිව්‍ය සමය හා සමානව නාවු මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරදිරි කරගත්තා වූ මාගේ මේ සේතු බලයා සියලු දිනාම අත්තරදී කටවැරදි කොහෙදි තෝටියක් කරදි දස සියලු දිනාටම අවසර පාස්වාන් දීව දාරණ මාගේ මේ පුංචි දූ දරුවෝ සියලු දිනාම දිලසින් දෙවෙනි තින් බලාවදාගෙන හැකවරා කර දෙන්න ඕනේ උතුම් දේවතා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනුවක් රෝගන වානුවක් දෙසිය තුනක් ආන්ත්‍රාව ගසා දරුවන් කරලා මෙවැනි මෙවේලේ සිට මෙවැනි පිම්බුමේට අද දිනත්‍රියේ සිට ලබන වර්ෂයේ දක්වා මේ සියලු දරුවන්ට අප උපස්ථාන සහිතව හොඳ ආකාර හොඳ විදිහට කඩපලක් වැඩපලක් නින්දකමක් ඇතුව ඔබ ආකාර බලාකාර කියනවා වූ උතුම් වූ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ දිව්‍ය සැප දිව්‍ය සමෝහය දෙන්නා වූ ඒහා සමාන වූ බල සම්පන්න තෙද බල වර බලන් සියන්නු දේවා මගේ මේ දූ දරුවන්ටත් මගේ මේ ඉන්නා
තීන්දුව මට කොහේ හරි තීන්දුවක් ඕන දැන්. කරන්න ඕනේ. තීන්දුවක් තවත් එකක් ඕන මට. තවත් එකක් ඕන බලව මට. තවත් එකක් ඕන බලව මට. දැන් මට පෝලම් තියන්නේ. ඒ පෝලම් වල නව ගීතයක් ඕන මට. නව පෝලම් ගීතයක්. හොඳයි. මම මේ පැත්තෙන් ඉඳගෙන ඉන්නම් චුට්ටක්. Yeah.
සන්තෝසයි. උඹලට තේරුණා නේද මොනා හරි? මනුස්ස ලෝකෙට මටත් ඉන්න හිතනවා වගේ. හරි. තාම ඉවර නෑ. තාම ඉවර නෑ. තාම කොයි ඉවර වෙන්නද? එහෙම පිටේන ඉවර වෙනවද? පුළුවන් ඉක්මනට. එතන ඉක්මනට හිතන්න ඇති ලේසි කියලා මේ අකාගේ. යම ලෝකෙට එක්කයි යන්න තියෙනමු. ලේසියෙන් බේරෙන්න හදනවා. දීපලකට දැන් හොඳ නාඩගම් ගීතය. ඇත්ත. හොඳ නාඩගම් ගීතයක් දීපල බලන්න අපිට. ඊළඟට මට උඹලා දෙන්න ඕනේ මේ නරලෝකේ මං අහලා තියෙනවා සාහිත්‍යයක් කියලා දෙයක් තියෙනවලු. ඒ සාහිත්‍යයේ එන තව එකම එකක් තියෙනවා. ඒක තමා මන් දැන් ඉල්ලන්නේ උඹලගෙන් මට දීපල්ලා හොඳ නෘත්‍යයක්.
ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අපේ ගෞරවනීය අමුත්තොත් දකින්න ඇති නර ලෝකය කියන්නේ කොයිතරම්නම් සුන්දර තැනක්ද? එහෙම නේද? මේ නර ලෝකෙ විනාශ කරන්නේ මෙන්න මේ වගේ උන් නිසා. ඉතින් මේ නර ලෝකේ මරණය වගේ විතරක් නෙවෙයි. අලුත් සින්දුවක් තියෙනවා ඔයාලා දන්න. ඉතින් මේ වෙලාවේ මම තව එකම දෙයක් ඉල්ලනවා. තව ලස්සන අලුත් මේ චූටි දරුවන්ටත් සන්තෝෂ වෙන්න පුළුවන් අලුත් සින්දුවක් මට දීපල්ලද? Dear velvet
හිතාවත් ගන්න බැරි විදියට සන්තෝෂ වුණා බෝලා. ඒකට මේ දාරපණුව දෙන්න තමන් මගේ ස්තුතිය පුද කරනවා. යක්ෂයෝ මෙහෙම මනෝලෝකයේම වැඩ වාසය කරන්න කියලා ඉල්ලනවා. මේ තරම් සන්තෝෂයක් එන. හැබැයි බෝල හැබැයි මටත් හිතුණා ඒක. දැන් කාලා දීලා නෙමෙයි. තපාය මෙල දෙයක් තියෙනවා නම් ගෙරෙලා. යක්ෂණියන්ට දැනෙන මොනවා හරි තියනවාද දැන් මේක මේ මහින්දෝදේ මහා විද්‍යාලේ? නේද? මෙතන දෙයක් කළා දැනෙන්නේ නැත්තම් මොකෙද කයකෙක්ද? දැන් යක්ෂණියන්ට මොනවා හරි කියන්න දේවල් තියනවාද මේ අපේ දරුවෝ විසින්නේ අපේ නවලෝකයේ දරුවෝ බොහොම සන්තෝෂයෙන් ඉන්න අවස්ථාව යක්ෂණිය වැඩි අපේ මේ පවල් පාන්සල් තියෙන ගැටලුකාරී දත්තර දිනත් වෙන යක්ෂණියක් නාටලා එහෙමයි එහෙනම් අපි මුන් පරිවිඩයක් යක්ෂණියන්ට මම ආරාධනා කරනවා තරහවතර වෙන්න ඕනේ මේ මනෝලෝකෙට ඇවිල්ලා මේ මනෝලෝකෙදී මහින්දෝනි මහා විද්‍යාලයේ උපාධිය ගුරු ඇතුළු නගුන්න මේ දේශනාවෙන් සම්මානයක් දෙන්න කියලා මේ යක්ෂාවේශයේ වැඩක් මේ මනුස්ස භවයට ඇවිල්ලා දුන්නනම් මේ මනුස්ස භවයේ තමයි නෑන දෙයක් කරන්නේ අන්නේ ඕනි අපාදයන් කියනවා එනම් මම යපාරේ අපේ අපේ නියමයන් මේ දුකා මුදක් අපලස්තාරේ කියනවා ඒ මොකද සම්පාය විරාණි මේ කුසි වැඩපාඩේ නිසා යක්ෂයන් ඉල්ලහිතා එක පරිදියක් යක්ෂ ලෝකයයි මනුස්ස ලෝකයයි ප්‍රේත ලෝකයයි දිව්‍ය ලෝකයයි මේ සියල්ල සලකලා දැන් මොකද හැබැයිටම බෝලාව් මේ යක්ෂ ලෝකයට වඩා මට වටින්නේ උඹලව බෝලාව්. මනුස්ස වේශයක් අරගෙන උඹලත් එක්ක ජීවත් වෙන්න හිතුවා බෝලාව්. උඹලගේ මේ තියෙන මනුස්සකම් දැක්කම මන්දන් නරේක් වගේ නේ පාඩුවෙක් වගේ අයාත අංශය අපේ චන්ද්‍රිකා ජයවර්ධන අසත්පතිතුමීගේ කණ්ඩායම තමයි ඒ ලස්සන විශේෂාංගය ඉදිරිපත් කරනු ලැබුවේ. මම හිතන්නේ අපේ විශ්ව ළමා දිනේ මහින්දෝදේ විද්‍යාලයේ දරුවන්ට ඉතින් ලස්සන ඉදිරිපත් කිරීම කීපයක අත්දැකීම විඳ ගන්නට රසය විඳ ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඉතින් 6-7 අංශයේ ඉදිරිපත් කිරීම ලස්සනද? Mahal
Terang